Merry Christmas to all of you. Tonight we gather under the magic of Christmas, a season where lights shine brighter, hearts feel warm, and joy is shared a little more freely. As the year comes to close, this evening is our time to pause, to celebrate our journey and to appreciate the moments and milestones we have achieved together. On behalf of the management and organizing team, welcome to the Christmas party of Sea Shipping Colombo 2025. ඉතින් මේ ස්නේහවරණත්තලේ මේ සන්ධ්‍යාව වර්ණවත් කරන්නට Sea Shipping පවුලේ අපි හැමෝම එකට එකතු වෙලා ඉන්න දකින්න එක ඉතාමත් විශාල සතුටකට කාරණා. මේ සන්ධ්‍යාව තවත් එක් තැල් උත්සවයක් පමණක් නොව Sea Shipping අපි පවුලක් විදිහට එකට එකතු වෙන ආදරය ආශිර්වාදයේ පිරුණු මේ සන්ධ්‍යාව තවත් එක් නත්තල් උත්සවයක් පමණක් නොවි Sea Shipping අපි පවුලක් විදිහට එකට එකතු වෙන ආදරය ආශිර්වාදයේ පිරුණු ලස්සන හෝරාවක් කිහිපයක් තමයි මේ අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම අපි සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන මේ ස්ථානයට පැමිණි ගෞරවනීය ආරාධිතාවුන්තන් පිළිගන්නටයි. ප්‍රථමයෙන්ම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී මීනුගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ ආචාර්ය සරත් ආනන්ද බණ්ඩාර මහතාණෙනි ඔබව ඉතාමත් ගෞරවයෙන් සහ සාදරයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශාරද මීනුගමුව කලාපීය සංගීත ගුරු උපදේශිකා සුනීතා ජයසුන්දර මහත්මියනි ඔබතුමියවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ වාද්‍ය නිපුණ විශාරද ඉන්දුමිනි නුවන්පාලි බණ්ඩාර මෙලණියනි ඔබතුමියවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම තාල වාද්‍ය උඳුල කල්හාර බණ්ඩාර මහතාණෙනි ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙන ප්‍රීතිකා සිගේරා මහත්මියනි ඔබතුමියවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. එවැනිම ජස්ටිස් පෙරේරා මහතාණෙනි ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් යුතුව මේ උත්සවයට පිළිගනු ලබනවා. ඒ වගේම ශරීන් පෙරේරා මහත්මියනි ඔබතුමියවත් ඉතාමත් ගෞරවයෙන් සහ සාදරයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඉතින් ඒ වගේම Sea Shipping නායකයන්ගේ නියමුව අපේ කැප්ටන් අපේ ආදරණීය කළමනාකාර අධ්‍යක්ෂක ඉරේෂ් සිගේරා මහතාවත් ඉතාමත් ගෞරවයෙන් සහ සාදරයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලය කළමනාකාරීත්වය අපගේ ආදරණීය සහෘද කාර්ය මණ්ඩලය ඔබ සියලුම දෙනාවත් ඉතාමත් ආදරයෙන් යුතුව මේ නත්තල් සන්ධ්‍යාවට පිළිගනු ලබනවා. ඉතින් Sea Shipping Christmas party එක අපි සූදානම් කරේ අපේ ස්ටාෆ් එකට විතරක් නෙමෙයි. අපි මේක සූදානම් කරේ Sea Shipping family එකට. මොකද විශේෂයෙන්ම Sea Shipping ගමනේ සාර්ථකත්වයේ ලස්සනම සත්‍ය තමයි මේ ඉන්න ඔයාලා. මේ ඉන්න අපේ පවුල් වල කට්ටිය. එයාලා කවදාවත් ස්පොට්ලයිට් එකකට ආවේ නැහැ. එයාලා කවදාවත් ස්ටේජ් එක නමක් කියවුනේ නැහැ. එයාලා නැත්තම් එයාලගේ විශ්වාසය, එයාලගේ කැපකිරීම, එයාලගේ ආශිර්වාදය නැත්තම් අපිට අද මේ එන ගමන එන්න අමාරු වෙනවා, අපහසු වෙනවා. ඉතින් අපි සෑම සාර්ථකත්වයකම නොපෙනෙන හවුල්කරුවන් තමයි අපේ මේ ස්ටාෆ් මෙම්බර්ස්ලාගේ පවුලේ කට්ටිය, අපේ ෆැමිලි මෙම්බර්ස්ලා ටික. ඉතින් පියවරෙන් පියවරට, ෂිප්මන්ට් එකෙන් ෂිප්මන්ට් එකට, ක්ලයන්ට්ගෙන් ක්ලයන්ට් වසර 23ක් පුරාවට යන මේ ගමනේ අපේ ශක්තිය උනේ ආදරණීය ඔයාලා. අනිත් ෆීල්ඩ්ස් වලට වඩා ෂිපින් ෆීල්ඩ් එක කියන්නේ ෂිපින් ෆීල්ඩ් එකේ වැඩ කරන අපිට ඩෙඩ්ලයින්ස් තියෙනවා. ලේට් නයිට්ස් වැඩ කරන්න වෙන වෙලාවල් තියෙනවා. වීකෙන්ඩ්ස් කැප කරන්න වෙන වෙලාවල් තියෙනවා. ෆැමිලි ප්ලෑන්ස් කැන්සල් කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් සමහර දවස් වලට
ඔෆිස් එකේ ස්ට්‍රෙස් එක ගෙදරට එන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඒ මොන මොහොතකවත් අපේ ආදරණීය අම්මලා තාත්තලා අපේ සහෝදර සහෝදරියෝ එහෙම නැත්නම් අපේ හස්බන්ඩ්ලා වයිෆ්ලා අපේ දරුවෝ අපේ ස්ටාෆ් මෙම්බර්ව එහෙම නැත්නම් ඔයාලගේ පවුලේ සමාජිකයව අත්හැරියේ නැහැ. ඔයාලා තමයි එයාලගේ වර්ක් ලෝඩ් එකට සපෝට් කරේ. ඉතින් සීෂිපින් මේ හැම අචීව්මන්ට් එකක් පිටිපස්සෙම ඉන්නේ අපේ ඔයාලා ආදරණීය පවුලේ ඔයාලා. අපේ ස්ටාෆ් එකේ බොහෝ පිරිසක් ඉන්නේ යං ජෙනරේෂන් එකේ කට්ටිය. ඉතින් යාළුවත් එක්ක අපිට ඒකට වැඩ කරනකොට අපිට පේනවා එයාලගේ රෙස්පෙක්ට් එක, එයාලගේ වැලියු එක, එයාලගේ ඩිසිප්ලින්ස් ඒවා කොහෙන්වත් ආපු දේවල් නෙවෙයි. එයාලගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පවුලෙන් අම්මා තාත්තා කියලා දීපු දේවල් තමයි අපිට ඒ දකින්න ලැබෙන්නේ. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි ඒ වගේ ආදරණීය සොඳුරු මිනිසුන් පිරිසක් සීෂිපින් ආයතනයට එව්වට. ඉතින් මේ සන්ධ්‍යාවේ ලයිට්ස්, ඩෙකොරේෂන්, මියුසික් මේ හැමදේම අපි තියනවා. ඒත් මේ සන්ධ්‍යාව ලස්සන වෙන්නේ මේ තියෙන ලස්සන මූණු ටිකෙන්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ආදරණීය සීෂිපින් පවුලෙන් තමයි මේ සන්ධ්‍යාව ලස්සන වෙන්නේ. ඉතින් ඔයාලා හැමෝම ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. So, now to officially begin our program this evening, we are honored to hear a few words from someone whose vision, leadership and passion continue to guide and inspire our team, especially our young generation. Ladies and gentlemen, please join me in giving a warm welcome to our young